මිනිසුන්ට එදිනදා ජීවත් වෙන්න තමන්ගේ පවුලේ වැඩ ටික කරගන්න ළමයින්ගේ වැඩ ටික කරගන්න අවශ්‍ය ඒ සමාජ ආර්ථික තත්ත්වයේ රටේ හදන්න බැරි වුණොත් ඕගොල්ලෝ ඔහොම නෙමෙයි තව 100,000ක් හිරේ දැම්මත් නඩු කිව්වත් ඕගොල්ලෝ ඊළඟ ඡන්දෙන් පරාදයි. ඒගොල්ලෝ තවම මේක මේ නිකන් අල්ලගෙන ඉන්නවා. තවම අල්ලගෙන ඉන්නවා. මේගොල්ලන්ට මේක අල්ලගෙන ඉන්න බැරි තැනක් එනවා. එදාට අනුර ගෝහෝම් කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. එදාට අනුරට කට්ටියත් එක්කම එකතු වෙලා යන්න වෙනවා. අද වෙනකොට මේක වැඩ බැරි ආණ්ඩුවක් කියලා හැමෝම පිළිගන්න ඕනේ. ඒ කියන්නේ වැඩ බෑ. මම කිව්වේ ඔය 3-4 ගන්නකො ප්‍රධාන නලින්ද ජයතිස්ස හාලා තියෙන්නේ සෞඛ්‍ය. ආයි ඉස්පිරිතාල ගන්නව නැ බේතුත් නැහැ. මේ පාර්ලිමේන්තු විපක්ෂය කරනවා නම් කරන්න ඕනේ වැඩ තමයි මම ඔය කිව්වේ. ඒතර ඒකත් කරගන්න බැයි නම් නිකාම්ම තමන්ගේ පළඟානට මේක මේ ජනාධිපතිකමයි ආණ්ඩුවයි වැටෙනකම් බලන් ඉන්නවනම් මේ හෙන ගොම් පාට්ටයක් මේක. අයිබෝන් පොලිටික් විත් සේපල් අපේ 26 වෙනි සාකච්ඡාව. අයිබෝන් සේපල් මහත්මයා. අයිබෝන් ලයිරු. දැන් අපිට දැන් කලින් දවසේ වෙඩිල්ල වගේ දේවල් දැනගන්න පුළුවන් වුණා. විශේෂයෙන් දැනට මාස කිහිපයකට විතර ගත්තොත් දෛනිකව යම් විදිහකින් කොහේ හෝ ස්ථානයක වෙඩිල්ලක් අපිට ආරංචි වුණා. දැන් ඒක පොඩ්ඩක් මේ දවසේ නඩුව විදිහට හුවමාරු වෙලා තියෙනවා. මොකද අපිට මේ පසුගිය සතිය දෙක බැලුවොත් දිනපතාම වගේ යම් විදිහකින් කොහෙන් හෝ චෝදනාවකට නඩුවක් ගොනු වෙනවා. එහෙම නැත්නම් අධිකරණයේ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රවෘත්ති වාර්තා වුණා. දැන් ජාතික ජනබලවේගයේ යම් විදිහකින් මේ දූෂණ අක්‍රමිකතා නවත්තන්න ඊට විරුද්ධව නීතිමය පියවර ගන්න පොරොන්දුවක් දීලා තිබ්බා. ඒක දැන් ක්‍රියාත්මක වෙන ගමන්ද මේ තියෙන්නේ? දැන් මට මෙතෙන්දී අනුකම්පා හිතෙනවා මෙතෙක් මේ රට පාලනය කරපු සියලු දේශපාලන පක්ෂ ගැන. මොකද ඒගොල්ලෝ ඇත්තටම දන්නේ ජනතාවට උවමනා මොකක්ද කියලා. මේ ආණ්ඩුවක් දන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවත් යන්නේ කැලේ. ඡන්දයක් තිබ්බොත් මං කියන්නේ හෙට ඡන්දයක් තිබ්බොත් හෙට පරාදයි. අනිද්දා තිබ්බොත් ඊට වැඩිය පරාදයි. ඊට පස්සේ තිබ්බොත් තවත් පරාදයි. එහෙමයි තියෙන්නේ. දැන් ජනතාව තේරුම් ගන්නව නම් අපි මේ උදාහරණෙම ගමුකෝ මේ ආණ්ඩුවේ ජනතාව තේරුම් ගන්නව නම් මේ ආණ්ඩුව කරන්නේ හොරු අල්ලන එක. ඒ හොරු අල්ලන එක කරන්නේ රට දියුණු කරන්න, රටේ සිස්ටම් එකක් හදන්න. එතකොට මේ හොරු අල්ලන්න නැතුව ඒක කරන්න බෑ. වගේ එකක් ජනතාව තේරුම් අරන් අපිට කණ්ඩ නැතුණත් කමන්නේ පෙට්‍රල් කොච්චර ගණන් ගියත් කමන්නේ අපිට ඕනේ හොරු අල්ලන්න තමයි කියලා කියන ජනතාවක් ඉන්නවනම් ඔන්න හරි. එහෙම එකක් නැහැ. මිනිස්සු එදිනදා ජීවිතේදී තමන්ගේ ගෙදර වැඩ ටික කරගන්න බැරි වුණොත් ආණ්ඩුව මොන අනිත් වැඩේ කළත් මිනිසුන්ට ඒක වැඩක් නැහැ. මහින්ද රාජපක්ෂත් මේක තේරුම් ගත්තේ නැහැ. එයා මොකද්ද කළේ? එයා පුළුවන් තරම් විවිධ සංවර්ධන ව්‍යාපෘති කළා. අන්තිමට මොකද වුනේ? ණය වුණා කියලා රට බංකොලොත් වුණායි කියලා මිනිස්සු එයාව එලෙව්වා. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පුළුවන් තරම් කළේ මිනිසුන්ට පහසුවෙන් ඉන්නට දේවල් ටික සැකසුවා. නමුත් ඒ වෙලාවේ හැටියට එයාට උදව් කරමින් හිටියේ වැරදි කණ්ඩායමක් හින්දා එයාට ජනතාවගේ ඡන්දය ලබා ගන්නට බැරි වුණා. මෙහෙම බැලුවාම හැම පාරම මිනිස්සු ඡන්දය දීලා තියෙන්නේ මොන හේතුවක් හින්දාද කියලා බැලුවොත් මිනිස්සු ඡන්දය දීලා තියෙන්නේ වඩා හොඳ එදිනෙදා ජීවිතයකට වෙන මොකටවත් නෙමෙයි. හැබැයි දැන් අපිට මතකයි මේ 2022 දී මිනිස්සු පාරට බහිද්දී ජීවන බර මිනිස්සුන්ට දැනුණා වගේම මේ පාලකයන් කරන දූෂණය වංචාවට විරුද්ධවත් යම් දෙයකින් ජනතාවගේ පැත්තෙන් හඬක් තිබුණා. ඒ වුණාට ලයිට් කැපුවේ නැත්තම් පෙට්‍රල් තිබුණා නම් එතකොට අනිත් දේවලු ගන්න තිබුණා නම් මම කියන්නේ මිල වැඩියෙන් හරි දේවල් තිබුණා නම් පාරට බහින්නේ නැහැ. ඊටාම පැහැදිලි කවුරුත් පාරට බහින්නේ නැහැ. මේ ක්‍රියාවලිය සාමාන්‍ය මිනිස්සුන්ගේ දෛනික ජීවිතයේ අඩපණ වෙන්න මේ දේශපාලන ශාස්ත්‍රය වෙන්න පුළුවන් මේ රාජ්‍ය ශාස්ත්‍රයේ අමිතිකින් මේ සිද්ධ වෙන අක්‍රමිකතා බලපාන්නේ නැද්ද? අක්‍රමිකතා බලපාන්නේ ඊටාම සුළුවෙන්. ඒ කියන්නේ බලපාන්නේ නැති තරම්. නිකන් හිතන්න මෙන්න මෙහෙම. ඔකට මම උදාහරණයක් කියන්නම්. කාලෙකට ඉස්සෙල්ලා මට කාලය මතක නැහැ කොයි කාලෙද කියලා. මට මතකයි ඔන්න එක දවසක් උදේ පාන්දර ආරංචියක් ආවා. ඔය අපේ බොන වතුර රැස් කරලා තියෙන අඹතලේ
ඒ ජලාශයට මේ ඔව් LTT කරදරේ තියෙන කාලේ ඒ කියන්නේ 2009ට කලින් LTT කාරෝ ඇවිල්ලා සයනයිට් මිශ්‍ර කළයි කියලා. දැන් මිනිස්සු වතුර බොන්න නැතුව අර මේ මාර වැඩක් වුණා එදා නිකන් පොඩි පෑය ගානකට. එතකොටම ටෙලිවිෂන් එකට ආපු විශේෂඥයෝ කිව්වා මේක බොරු කතාවක්. එහෙම දෙයක් කරලා නැහැ. එහෙම දෙයක් කළත් ඒගොල්ලෝ මේ නිකන් මේ එක සයිනයිඩ් කරලත් දෙකක් මේ තරම් විශාල ජල ස්කන්ධයකට දාලා ඒක වස වෙන්නේ නැහැ. එහෙමනම් කියලා ඒ ආපු විශේෂඥයා කිව්වා ඒගොල්ලෝ කන්ටේනර් කොච්චරක්ද ඔන්නෝම ගානක් කියලා කන්ටේනර් එකද දෙකක්ද තුනක්ද ඔන්න ගානක් මට ඒක මතක නැහැ. සයනයිඩ් ගෙනහල්ලා ඔකට දාන්න ඕනේ. එතකොට තමයි මේ මිශ්‍රණය හරියට වස වෙන විදිහට සැකසෙන්නේ කියලා. මිනිස්සු බය නැති වුණා. මිනිස්සු වතුර බිව්වා. දැන් මට මේ හොරකම් කළා මේ රට බංකොලොත් උනායි කියලා කියන අයට කියන්න තියෙනෙත් ඒකයි. එහෙම හොරකම් කළා අපි වගේ පුංචි රටක පවා ආර්ථිකයක් බංකොලොත් කරන්න බෑ. යම් බලපෑමක් වුණා. නමුත් එකම හේතුව ඒක නෙමෙයි. දැන් ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ ආණ්ඩුව මේ හොරු අල්ලනවා කියලා මේ විදිහට හොරු අල්ලන්නේ එතකොට සම්පූර්ණයෙන්ම මේ රටේ යම් කඩාවැටීමක් වුණා නම් ඒකට හේතුව හොරු කියලා හිතලානේ. මං කියන්නේ ඒක මං පිළිගන්නේ නැහැ. ඒක මං පිළිගන්නවා. හැබැයි මේ පාර්ශවවලට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? ප්‍රමාණය කුඩා වෙන්න පුළුවන්. යම් බලපෑමක් වෙලා තියෙනවා නම් මේ පාර්ශවවලට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? දඬුවම් දෙන්න ඕනේ. දඬුවම් දෙන්න ඕනේ. මමත් එකගයි. මම කියන්නේ ওই පරණ කට්ටිය ආපහු ඒ කියන්නේ පරණ කට්ටිය ඉන්න යම් පිරිසක් ඒගොල්ලෝ දේශපාලනය කරන්න ඕනි. ඒගොල්ලෝ අවශ්‍යයි දේශපාලනයට. යම් පිරිසක් ඉන්න තවත් පිරිසක් ඉන්නවා අපිට නම් කරලාම කියන්න පුළුවන්. ඒගොල්ලෝ මේ දේශපාලනයට අවශ්‍ය නැහැ දැන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ හොරුන්ට දඬුවම් කිරීමම විතරක් කරන ආණ්ඩුවකට ඊළඟ ඡන්දෙදි හම්බ වෙන්නේ උමාවේ හිල තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ එහෙම එකක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ හොරු වැල්ලුවත් එකයි නැතත් එකයි ඔය පක්ෂවලට අදාළ මිනිස්සු උරේ දායි. රතිඤ්ඤපත්තු කරයි. අරයා අද ගත්තා මෙයා ගත්තා. අර අනුර කුමාර දිසානායක කිව්වා වගේ 25 වෙනිදාට ලෑස්තිලා ඉන්න අප්පුඩි ගහන්න. පිස්සු මිනිසුන්ට අප්පුඩි ගහන්නවත් හත්තිලා මිනිසුන්ට අත් දෙක එකතු කරගන්න හයිය තියෙන්න එපා. කාලා බීලා ගෙදර වැඩ ටික කරගෙන හිත සන්තෝෂෙන් ඉන්න එපා. අප්පුඩි ගහන්න. නැත්තම් මේ වෙන එකෙක් කවුරු හරි හිරේ යනවට අප්පුඩි ගහන්නවත් ඒ මිනිහට හිතේ සන්තෝෂයක් තියෙන්න එපා. ඒක නිසා එක එකාට අප්පුඩි ගගා ඉන්න නෙමෙයි. මිනිසුන්ට එදිනදා ජීවත් වෙන්න තමන්ගේ පවුලේ වැඩ ටික කරගන්න ළමයින්ගේ වැඩ ටික කරගන්න අවශ්‍ය ඒ සමාජ ආර්ථික තත්ත්වයේ රටේ හදන්න බැරි වුණොත් ඕගොල්ලෝ ඔහොම නෙමෙයි තව 100,000ක් හිරේ දැම්මත් නඩු කිව්වත් ඕගොල්ලෝ ඊළඟ ඡන්දෙන් පරාදයි. හොඳයි මේ පසුගිය දවසේ යම් විදිහකින් දැන් අපිට මතකයි 2022 හිටපු රාජ්‍ය පාලකයා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව යම් පුංචි කැරැල්ලක් තමයි ලොකුවට ගියේ. ඒ වගේම තමයි දැන් පසුගිය දවසේ බොරැල්ල මූලික කරගෙන යම් විදිහකින් මේ අනුර go home අර 2022 ස්ලෝගන් එකම වෙනස් විදිහකට පාවිච්චි කරලා යම් විදිහක ජන විරෝධතාවයක් ඇති වෙනවා. මේක මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න තරම් බලාත්මක වෙයිද? මේක බලපෑමක් කරන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ දැන් අනුර go home කියනකොට ඒක මොකක් හරි තියෙන්න එපා. ඒක පිටිපස්සේ මොකක් හරි ඒ කියන්නේ මිනිසුන්ට දැනෙන හේතුවක් තියෙන්න ඕනේ. මං කියන්නේ තවමත් තියෙන්නේ සංක්‍රාන්ති සමයක මේ ආණ්ඩුවට විරුද්ධව මහා ජන සන්නිපාතයක් එකතු වෙලා උඹලා ඵලයල්ලා උඹලට මේක කරන්න බෑ කියන තැනට එන්න තවම ඒකට අවශ්‍ය දේවල් සැකසීලා නැහැ. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපති ඇතුළු කණ්ඩායම ඒ කියන්නේ ඒගොල්ලෝ අර රනිල් වික්‍රමසිංහ හදලා දුන්නු මාවත ඔස්සේ යමින් තමන්ගේ බැරිකම් වලට අර වගේ හොරු අල්ලන ඒවා රෙපෝරු කරමින් ඒගොල්ලෝ තවම මේක මේ නිකන් අල්ලගෙන ඉන්නවා. තවම අල්ලගෙන ඉන්නවා. මේගොල්ලන්ට මේක අල්ලගෙන ඉන්න බැරි තැනක් එනවා. එදාට අනුර go home කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. එදාට අනුරට කට්ටියත් එක්කම එකතු වෙලා යන්න වෙනවා. ඒක සිද්ධ වෙන්නේ නැතුව මේ අවුරුදු 5ම අල්ලන් ඉන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක්.
දැන් ජාතික ජනබලවේගේ ආණ්ඩුව අවුරුදු දෙකකට ආසන්න කාලයක් වැඩ කරනවා. අපිට මතකයි දැන් මුල් වකවානුවේදී අවුරුදු දෙකක් තියා මාස කිහිපයකට එහා මේ ආණ්ඩුවට පවතින්න බැහැ වගේ අදහසක් තමයි තිබුණේ. අපිට මතකයි විඩින් විඩ යම් විදිහකින් මේ ප්‍රකාශ එළියට ආවා. නමුත් දැන් එවැනි කසුකුසුවකුත් අර මුල් තත්වයේ තරම් ඇහෙනව අඩුයි නේද? ඒ කියන්නේ යම් විදිහකින් විපක්ෂය පිළි අරගෙන තියෙනවද 2029 වෙනකල් මේ ආණ්ඩුවට පැවැත්ම තියෙනවා කියන එකද? විපක්ෂය පිළිගත්තත් නැතත් ඒක අදාළ නැහැ කියලා මම කියන්නේ. ඒගොල්ලෝ පිළිගන්නේ පාක්ෂිකවනේ. ඒගොල්ලෝ පිළිගන්නේ දේශපාලනික අදහසකින්. ඒතර ඒගොල්ලෝ කැමති හෙට මේ ආණ්ඩුව ගෙදර යනවා. එහෙම නෙමෙයිනේ. හෙට ගියයි කියලා විපක්ෂයේ කට්ටිය ඇවිල්ලා මොනකින් ගෙඩියක් කරන්නද? එහෙම කරන්නත් බෑ. එහෙම එකකුත් නෙමෙයි. මේ ඉන්න කණ්ඩායමට මේක සාර්ථකව කරන්නත් බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ රැඳිලා ඉන්නේ සහ විපක්ෂය ගල් ගැහිලා ඉන්නේ සමහර තැන්වලදී විපක්ෂය ඒ කියන්නේ අකර්මණ්‍ය වෙලා තියෙන්නේ මේ පහුගිය ආණ්ඩු හිටපු හැම ආණ්ඩුවක්ම කරපු ජඩ වැඩ, තක්කඩි වැඩ, ඒ කියන්නේ දූෂිත වැඩ ඒවා ජනතාවගේ ඔළුව ඇතුලේ තියෙනවා. මේ ආණ්ඩුවෙන් වැරද්දක් සිද්ධ වෙනකොටම සංසන්දනය වෙන්නේ මොකද්ද? මේ වැරද්දයි ඒ වැරද්දයි. තෙල් ගණන් යනවා. තෙල් ගණන් ගියා ඒ කියන්නේ ඒකත් හැදුවේ JVP එකම තමයි. ඒ කියන්නේ බල්ලගේ කරේ චේන් එකයි අරවයි මේවයි රත්තරන් අස්සේ ඔය ලැම්බෝගිනි 19ක් ගෙනාවා කියන එක ඔක්කොම ඒවෙන් ඒ කියන්නේ සාතිශය බහුතරයක් බොරු. හැබැයි බොරු කියලා හරි JVP එක යම් කාලයකට ජනතාවගේ හිත අල්ලගෙන ඉන්න පුළුවන් මට්ටමේ එපා කිරීමක් පහුගිය ආණ්ඩු කරපු අය සම්බන්ධයෙන් ඇති කළා. ඒ කඩා වැටෙවීම. දැන් මම NPP JVP ආණ්ඩුව බලයට පත් කරන්න අවුරුදු 4ක් හෝ ඊට වැඩි කාලයක් මේ සුඩු එකේම ප්‍රෝග්‍රෑම්ස් කරද්දි කළේ ඒ කණ්ඩායම් කෙරෙහි ජනතාවගේ නොපසන්භාවය ජනතාවගේ අප්‍රසන්නභාවය ඇති කරන්නට දේවල් කියපු එක තමයි. ඒ වගේම මේගොල්ලොන් කෙරෙහි ජනතාවගේ ආදරය ඇති වෙන විදිහට කියපු දේවල් තමයි. ආදරය ඇති වෙන විදිහට අපි විශ්වාසය ඇති වෙන විදිහට කියපු දේවල් දැන් බොහෝ ප්‍රමාණයක් කඩන් වැටලා ඉවරයි. උනිල් ලන්දුන්නෙත්ති කියපු ආර්ථිකෙත් නැහැ. නලින්ද ජයතිස්ස කියපු සෞඛ්‍යයත් නැහැ. හරිනි අමරසූරිය කියපු අධ්‍යාපනෙත් නැහැ. අනුර කුමාර දිසානායක කියපු ලස්සන රටක් පොසත් මොකද්ද මගුලක් ඒකත් නැහැ. හරිද? ඒතකොට ඔය එකක්වත් නැහැ. ඔක්කොම බොරු. එකක්වත් කෙරිලා නැහැ. ලාල්කාන්තට රිලවුට් එකවත් එලව ගන්න බෑ. හරිද? නාමල් රාජපක්ෂ එනකන් අර ගම්වල මිනිස්සු බලන් ඉන්නවා. ගියොත් එහෙම අඹුඩ ගස්සලා එවයි පාර්ලිමේන්තුවට. දැන් එහෙමනම් මොකද්ද මේ ආණ්ඩුව රැඳිලා තියෙන ඒ කියන්නේ ඒ ගැටේ මොකද්ද? එකම දේ තමයි අර JVP කාර්යවම හදපු සහ යම් වරදකුත් තිබුණානේ. යම් ප්‍රමාණයක වැරදි ප්‍රමාණයක් පහුගිය ආණ්ඩුවල තිබුණා. ඔන්න ඔය ගැටේට තමයි තවමත් ඒගොල්ලෝ අත දාගෙන හිර කරගෙන ඉන්නේ. ඔය ගැටේ ගැලවුණු දවසට මේ ආණ්ඩුව වැටෙනවා වැටිල්ලක් ආයි ලොවෙත් නැති වැටිල්ලක්. දැන් විශේෂයෙන්ම දැන් ආණ්ඩුව යම් විදිහකින් තමන් තවම බලේ ඉන්න අවුරුදු දෙකකට ආසන්න කාලයක් මගේ ප්‍රශ්නේ වුණේ දැන් විපක්ෂයෙන් දැන් අර මුල් තරම් ඇයි චෝදනා කරන්නේ නැත්තේ සහ මේ ඇයි මේ විශේෂයෙන්ම තව මාස කිහිපයකින් බිඳ වැටෙනවා කියපු විපක්ෂය දැන් ඒක බිඳ වට්ටන්න අමාරුයි කියන එක තේරුම් අරගෙන දෙන්නේ. නෑ ඉතින් සාමාන්‍යයෙන් කවුරු හරි කිව්වනම් මාස 6න් බිඳ වට්ටනවා අරෝමියෝ කියලා. දැන් ඒ කියපු අය ඒක කිව්වේ ඒ ආණ්ඩුව අධෛර්යමත් කරන්න මිසක් ඒකේ කරුණු තිබිලා නෙමෙයිනේ. එහෙම ඉතින් මේ ආණ්ඩුවක් ආපු ගමන් කඩන් වැටෙනවා නම් ඉතින් ඒක පුදුම වැඩන්නේ. එහෙම එකක් කියන්නට ඇත්තේ කියපු අය අරගොල්ලන්ව බය කරන්න අධෛර්යවත් කරන්න ඒකට තමයි කියන්න ඇත්තේ. හැබැයි ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් දේශපාලනිකව ඒ අයට ලැබුණේ නැතුව නෙමෙයි. ඒ කියන්නේ විපක්ෂ කණ්ඩායමට හැකි වුණා යම්කිසි විදියක ඒ කියන්නේ ඩිජෙක්ට් කිරීමක්, ඩිස්කරේජ් කිරීමක්, අධෛර්යවත් කිරීමක් කරන්නට මේ ආණ්ඩුවේ අයට තම්සලට බෑ කියලා. ඒකට හේතුව තමයි අර හොරකම් තියෙන නිසා අර පැත්තට හොරු කියලා කිව්වහම ඒක ඒ කියන්නේ 20ක් තමයි තිබුණේ. හැබැයි 80ක් අතින් දාලා හොරු කරන්න පුළුවන් වුණා 100%ක්. ඒ වගේ මේගොල්ලන්ගෙනුත් 20ක් 30ක් නොහැකියාව තිබුණා. අරගොල්ලෝ කිව්වහම ඒක 100ක් කරලා පෙන්නන්න. දැන් අද වෙනකොට
මේක වැඩබැරි ආණ්ඩුවක් කියලා හැමෝම පිළිගන්න ඕනේ. ඒ කියන්නේ වැඩ බෑ. මං කිව්වේ ඔය 3-4 ගන්නකො ප්‍රධාන නලින්ද ජයතිස්ස හාලා තියෙන්නේ සෞඛ්‍ය. ආයි ස්පිරිතාල ගන්නවද නැහැ, බෙහෙතුත් නැහැ. පිළිකා ස්පිරිතාලේ කියන්නේ ප්‍රධාන තැනක් නේ. ඒකෙත් බෙහෙත් නැහැ. නලින්ද ජයතිස්ස සූට් එකක් ගහගෙන කගා ඉන්නවා. ඉතින් එතකොට ලාල්ක මේ ඔය තියෙන ප්‍රශ්න ටික අපිට හැම ආණ්ඩුවකම වගේ දැක ගන්න හම්බුනේ නෑ. ඒක මම පිළිගන්නේ නෑ. ඔය රාජිත ඉන්න කාලෙත් ඔය දැන් ප්‍රශ්න ඇති වෙලා ඉන්න කේලිය රම්බුක් කැල්ල ඉන්න කාලේ මේ මෑතදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් පාලනය වෙන රෝහල් ටිකේ දේවල් ටික හරියට කෙරුණා. ඒවා ස්ට්‍රයික් තිබුණා, අරවා මේවා තිබුණා. ඒ වුණාට මිනිස්සුන්ට ගිහිල්ලා බෙහෙතක් අරගෙන ඒ වැඩේ කරගන්න පුළුවන්කම තිබුණා. අද ඒක නෑ. අද විශාල වශයෙන් මිනිස්සු මැරෙනවා. ඒ කියන්නේ කවුරුත් ඒව ගණන් ගන්න නැහැ. හේතුව තමයි දැන් නිකන් හිතන්නකො මැරෙන්නේ හුඟක් වියපත් අයනේ. ලංකාවේ වියපත් ජනගහනයත් වැඩි. ගෙවල් වල මිනිස්සුත් කැමති වයසට ගිය අය මැරෙනවට. අනිත් ඉන්න අය ලේසියි නේද කොට. ඉතින් දැන් ආණ්ඩුවක් දන්නවා මේක. දැන් අවුරුදු 60 70 පැනපු අය ස්පිරිතාලෙට ගිහිල්ලා බෙහෙත් නැතුව මැරෙනවා නම් ගෙවල් වලටත් කරදරයක් නැහැ නේ. බෙහෙත් දීලා තව අවුරුදු 5ක් අය ජීවත් කරොත් ගෙවල් වල ඉන්නේ උන්ටත් කරදරේ. ඒතකොට මම හිතන්නේ ආණ්ඩුව මේ ගෙනියන ක්‍රියා වැඩපිළිවෙලට කවුරුත් එරෙහි වෙන්නේ නැත්තේ ඒකයි. මේවා JVP එක ඉතාම සූක්ෂමව කල්පනා කරලා කරන වැඩ. ඒ කියන්නේ දැන් තරුණ අය සාමාන්‍යයෙන් ලෙඩකින් මිය හැදෙන්නේ නැහනේ. බෙහෙතක් නැති වුණත් ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන ඒ කියන්නේ ප්‍රතිශක්තිය සහ සියලු දේවල් ඒගොල්ලන් අල්ලගෙන ඉන්න. ඕකට අනිවාර්යයෙන්ම උගලට හවු වෙන්නේ ඉලක්ක වෙන්නේ වියපත් අය. සහ සල්ලි නැති අය. ඒතර සල්ලි නැති අයගේ ගෙවල් වල මිනිසුත් කැමති මේ මිනිස්සු මැරෙනවට. දැන් අන්න ඒ වගේ අමානුෂික, තාම අමානුෂික. ඔබ කියන්නේ මේ නිදහස් සෞඛ්‍ය අඩපණ වීම නිසා මරණ යම් විදිහකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මරණ ඉහළ ගිහිල්ලා තියෙන ඒක කවුරුත් දකින්නේ නැහනේ. දැන් මේ මැරෙන්නේ ඒ කියන්නේ අවුරුදු 30 40 අය නෙමෙයිනේ. මේ මැරෙන්නේ හුඟක් වියපත් ජනගහනය වැඩි කියලා මං කිව්වේ. ලංකාවේ මට 100 ගාන මතක නැහැ. ඒක සම්බන්ධව මොකක් හරි පරිශ්‍රණයක් කරලා යම් විදිහකින් තොරතුරු අනාවරණය ඒව කරන්න ඕනේ. ඉතින් විපක්ෂයේ ඉන්න මේ විපක්ෂේ මොනවද කරන්නේ? අර මරික් කාර්ලා නිකන් උඩ පැන බුර ඉන්නවා. කවුරු හරි කරන්න එපා ඒ වගේ ඒවා. හොයලා බලන්න එපා. කොච්චර මිනිස්සු මැරෙනවද දවසකට? මේ මැරෙන මිනිසුන්ගේ වයස් ප්‍රමාණය මොකද්ද? මොනවද ලෙඩ වැඩියෙන්ම මිය යන? එතකොට ඒ ලෙඩවලට බෙහෙත් තියෙනවද? එතකොට ඒව හෙලිදරව් කරන්න එපා. මේ සංගණනයක් කළා හොයා බලලා ඒව හෙලිදරව් කරා නම් මිනිස්සු තේරුම් ගන්නවනේ. මුන් මේ අපි මේ උවමනාවෙන්ම මරා දමනවා කියලා. එහෙම ගන්න. විශේෂයෙන්ම දැන් අපිට මතකයි දැන් විවිධ රජයන් යටතේ ආණ්ඩු ක්‍රියාවලිය සිද්ධ වෙද්දී ඒ ආණ්ඩුවල තියෙන දුර්වලකම් සහ ජනතාවට විරෝධීව වැඩ කරන මේ ක්‍රියාකාරකම් සම්බන්ධව මේ ජාතික ජනබලවේගය කලින් ජනතා විමුක්ති පෙරමුණ යම් විදිහකින් මතු කිරීම කරා. යම් විදිහකින් ජනතාවට ඒ සම්බන්ධව ඇඟවීම කරා. දැන් මේ පවතින විපක්ෂය ඔබ කියන විදිහටම දැන් පරිශ්‍රණ ක්‍රියාවලියක් කරා මේවා සම්බන්ධව ජනතාවත් එක්ක සංවාදයක් ගොඩනගන්න නැහැ කියන්නෙම අපි කොහොමද විශ්වාස කරන්නේ මේ ආණ්ඩු බලය ලැබුණන් පස්සේ ඒ පාර්ශව හරියට වැඩ කරයි කියන එක? මම විශ්වාස කරන්නේ නැහැ. කවුද විශ්වාස කරන්නේ? එතකොට අපි ඊළඟට මේ ආණ්ඩුව හොඳ නැතිනම් ඊළඟට කවුරු ගාවටද අපි මේ ආණ්ඩු බලය එහෙම එකක් නෑ. එහෙම එකක් මම ඔබට කියන්නේ මේ මං කල්පනා කළා මෙතෙන්දී ඉලක්ක කරලා කතා කරන්නේ පාර්ලිමේන්තු විපක්ෂය. මේ පාර්ලිමේන්තු විපක්ෂය කරනවා නම් කරන්න ඕනේ වැඩ තමයි මං ඔය කිව්වේ. ඒතර ඒකත් කරගන්න බැයි නම් නිකාම්ම තමන්ගේ පළඟානට මේක මේ ජනාධිපතිකමයි ආණ්ඩුවයි වැටෙනකම් බලන් ඉන්නවනම් මේ හෙන ගොම් පාට්ටයක් මේක. හරි. එහෙම මිනිස්සු ආණ්ඩුව අරන් කරනකම් බලන් හිටියොත් ඊට වැඩි හොඳයි මේ ආණ්ඩුව කියලා මිනිස්සු කියයි. ඊට පස්සේ. හරි. ඒක නිසා මං හිතන විදියට පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න කණ්ඩායමෙන් පිටත් තව විපක්ෂයක් ඉන්නවනේ. ඒගොල්ලන්ට යම්කිසි විදියක ඒ කියන්නේ බරක් පැටලිවිලා තියෙනවා, වගකීමක් පැටවිලා තියෙනවා. මේ පාර්ලිමේන්තු විපක්ෂයවත් මේක කරන්නේ නැත්තම් ඒගොල්ලොවත් මේක කරන්නේ. මට පේන්නේ නැහැ එහෙම එකක් කරනවා කවුරුත්. ඒ කියන්නේ මේක නිකන් හරියට මේ ආණ්ඩුව මෙච්චර වැරදි සංඛ්‍යාවක් තියෙද්දි මෙච්චර අපරාධ සංඛ්‍යාවක් මේ සිද්ධ වෙද්දි මේගොල්ලන්ගේ ඒ කියන්නේ අතහැර දැමීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර දාලා තියෙන්නේ. ඒකේ බෙහෙත් ගෙන්නන්නේ නැහැ. ඒකේ ලෙඩුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න කිසිම වුමනාවක් නලින්ද ජයතිස්සලාට නැහැ. හැබැයි මිනිස්සු
එක්කෝ දැන් පුරුදු වෙලා ඉන්න සල්ලි තියෙන ප්‍රමාණයට ගිහිල්ලා පුද්ගලිකව බෙහෙත් ගන්න. එක්කෝ අර මං කිව්වා වගේ ගෙවල් වල මිනිස්සු හිතනවා තමන්ගේ වියපත් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මැරලා යන එක මේ තමන්ට හොඳයි කියලා. ඒ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මම කියන්නේ ඒ වගේ විපක්ෂයක් බලයට આવොත් එහෙම ඊට වැඩිය හොඳයි ඒ වගේ විපක්ෂ බලයට නැවිත් ඉන්න එක. ඒක එහෙනම් මේ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ තියෙන තත්වයන් හොයා බලලා ජනතාවත් එක්ක එකතු වෙලා මේවට ඉල්ලීම් කරන්න මේ ආණ්ඩුවට ඕන විදිහටම මේ හොරු අල්ලනවා කියලා හොරු අල්ලන දිහාම බලාගෙන මෙහෙම හරක කෝච්චිය දිහා බලන් ඉන්නා වගේ බලන් ඉන්නවා. ඔන්න එක්කෙනෙක් ගෙනියන ඕක කරන්නේ ආණ්ඩුව. ඔන්න දැන් තව එක්කෙනෙක් ගන්නවා. ඔන්න දැන් තව එක්කෙනෙක් ගන්නවා. ඉතින් නිවුස් ඔක්කොම යට යනවා. ඕක ගැන කතා කරනවා. ඒක ගැන හෙට මෙහෙට දුවනවා. අනිත් එක තමයි මං කියන්නම් ඔබට තේරුම් ගන්න. මේ විපක්ෂයේ, ඒ කියන්නේ පාර්ලිමේන්තු විපක්ෂයේ සහ එළියේ විපක්ෂයේත් වෙන්න පුළුවන්. හුඟ දෙනෙක් ඒවැ ඉන්න. හුඟ දෙනෙක් බයේ ඉන්නේ. මොකද ඒගොල්ලන්ගේ වැරදි තියෙනවා. ඒගොල්ලෝ සමහර වැරදි තියෙනවා. දැන් ඕන්නම් ඒක වැරද්දක් කරලා ගන්න පුළුවන්. සාමාන්‍ය ඒක වරදක්ම නෙමෙයි. නමුත් ගෑවිලා යන ඒවා තියෙනවා. හැබැයි තවත් සමහරු ඉන්නවා වැරදි කරලා දැන් බයේ ඉන්න. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා මේ ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. මම දන්නම දේවල් මෙතන සමහර දේවල් තියෙනවා කියන්න බැරි පාර්ලිමේන්තු විපක්ෂයේ සම්බන්ධයෙන්. ඉතින් අපි කනගාටු වෙනවා. ඒ වගේ ගැටයකට අහු වෙලා ඒ වගේ මේ විපක්ෂය ගලග්‍රහණයෙන් අල්ලගෙන, ඒ කියන්නේ බෙල්ලෙන් අල්ලගෙන තමයි ආණ්ඩුව මේ වැඩේ කරගෙන යන්නේ. දැන් විපක්ෂයට ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න බැරි තරමට වරදි තියෙනවා නම් සහ යම් විදිහකින් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාප විවේචනය කරන්න සහ ජනතා සාකච්ඡාවක් ඇති කරගන්න මේ විපක්ෂය අසමර්ථ නම් 2029න් පස්සේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ වෙන්න පුළුවන්. නැත්නම් ඔබ අදහස් කරන විදිහට පාර්ලිමේන්තුවෙන් පිටත තියෙන විපක්ෂයක කණ්ඩායමක් වෙන්න පුළුවන්. ආණ්ඩු බලය ලබා ගත්තොත් ඒ ආණ්ඩුව මේ ආණ්ඩුවට වඩා සුබදායි වෙයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. දැන් මේ තියෙන තත්ත්වයේ හැටියට තවම එවැනි සහතිකයක් දෙන්නට බෑ. තවම. ඒගොල්ලෝ ඒක ඔප්පු කරන්න ඕනේ. මේක මේ බබ්බු වගේ නිකන් ඉඳගෙන අතට ගෙනහල්ලා බන්දේසියක තියලා දෙනකම් බලන් ඉන්න කණ්ඩායමකට මේ අපි මොකටද සහතික දෙන්නේ? පිස්සුද අපිට? එහෙම කරන්න බෑ. මොන හරි කරන්න ඕනේ මේකට. අපි අඩු ගානේ අපි මේ YouTube එකේ අපි වැඩසටහන් කළා මේගොල්ලන්ගේ බැරිකම් මේගොල්ලන්ගේ අඩුපාඩු පෙන්වලා දෙන තරමක්වත් ඒ තරමටවත් මේ විපක්ෂය කියන, ඒ කියන්නේ මේ විශේෂයෙන් පාර්ලිමේන්තු විපක්ෂය එහෙම දෙයක්වත් කරන්නේ නැහැ. මම ඒකයි කිව්වේ බොරැල්ලේ අනුර ගෝහෝම් කියලා පන්දම්පත්තු කරගෙන කෑ ගැහුවයි කියලා මිනිස්සු බලන මොකක්ද අනුර ගෝහෝම් බලන මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකුත් වෙලා නැහැ. ඒකයි තත්ත්වය අන්තිමට. දැන් ගෝටා ගෝහෝම් කියනකොට එතන තිබුණා පිටිපස්සේ පරිච්ඡේදයක් තිබුණා මිනිසුන්ට කියවන්න. දැන් මේකේ මොකද්ද තියෙන පරිච්ඡේදය? කියවන්න. ඒ පරිච්ඡේදය ඉස්සලා ගොඩනගලා ඊට පස්සේ තමයි කියන්නේ නන්දු ගෝහෝම් කියලා. ඒකයි වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවට බලපෑමක් කෙල්ල කරන්න පුළුවන් ජනතාවට යම් විදිහකින් ජනතාවගේ ප්‍රශ්න ඉස්මතු කරන විපක්ෂයක් කොහින්ද ගොඩ නැගෙන්නේ? නෑ ගොඩ නැගිලා තියෙන්නේ. දැන් ඒක ඒ කියන්නේ මං කියන්නේ ඒකයි ඡන්දයක් තිබ්බොත් මේ ආණ්ඩුව පරාදයි. හරිද? දැන් 2029 වෙනකන් ඉන්න බෑ. ඊට කලින් මේ ආණ්ඩුව යම් කිසි විදියක නිර්මාණාත්මක වැඩක් කෙරුවොත් හරිද? එතකොට ඒ 2029 අත උඩ තියෙන ජයග්‍රහණයත් යම් කිසි විදියකට අභියෝගයක් වෙන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ මෙහෙමනේ සතුරා දුර්වල වූ සැනින් ගහලා වට්ටන්න ඕනේ. ඒක තමයි දේශපාලනයේ හැටි. ඒක තමයි මකියාවෙල්ලිගේ වැඩේ. හැබැයි මේ විපක්ෂය කල් මරනවා. කල් මරන්නේ මොකද්ද? ඒගොල්ලොන්ට ප්‍රශ්න තියෙනවා. මං කිව්ව ප්‍රශ්න තියෙනවා. හැබැයි මට පේනවා නාමල් රාජපක්ෂගේ කණ්ඩායම තාම වේගයෙන් අපේ රටේ ඈත ගම්දනව්වල, ඒ කියන්නේ ප්‍රධාන නගරවල හැර ගම්දනව්වල බලය 80%ක් තත්වයට දැන් ඒගොල්ලෝ අත්පත් කරගෙන තියෙනවා. මගේ ගණන් බැලීම අනුව. ඉතින් ඒක නිසා
ඒගොල්ලන්ට දැන් තියෙන්නේ මේ ලංකාවේ මැද පන්තිය, ඒ කියන්නේ මධ්‍යම පන්තියට අයත් පහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය සහ ඉහළ මධ්‍යම පන්තිය කියන මේ කොටස් තුන. මේ කොටස් තුනට තහවුරු කරන්න, කන්වින්ස් කරන්න, ඒ කියන්නේ ඒත්තු ගන්නන්නට ඕනි Tamanට මේ වැඩේ කරන්නට පුළුවන් කියලා. මං කියන්නේ ඒගොල්ලෝ තව මේ වැඩේ පටන් අරන් නැහැ. එක්ක පටන් අරන් නැහැ, එක්ක ඒගොල්ලෝ ඒකට යම් කල්බැලීමක් කරනවා. අන්න ඒක පටන් ගත්තු දවසට මම හිතනවා මේ ආණ්ඩුවට විශාල අභියෝගයක්කට මුහුණ පාන්න සිද්ධ වෙයි. හැබැයි මට පේන්නේ නැහැ තවම එහෙම සූදානමක්. දැන් ඔබ කියන්නේ මේ ජනතාව එක්ක පොදු ජන පෙරමුණේ පාර්ශවය යම් විදිහකින් හිටගෙන ඉන්නවා කියන එක. දැන් විශේෂයෙන් අපිට මතකයි 2022 දී ජනතාවම තමයි මේ පාර්ශවය යම් විදිහකින් තල්ලු කරලා ඇරියේ. දැන් එතකොට ජනතාව නැවත ඒ පළවා හැරපු පාර්ශවයත් එක්ක එකට හිටගනීද? ජනතාවට මේ ආණ්ඩුවත් එක්ක ඇතිවෙච්ච කලකිරීමත් එක්ක එහෙම නෙවෙන්නේ. මම දැකලා තියෙනවා තමන්ගේ බිරිඳත් එක්ක නෝකඩුවක් ඇති කරගෙන ඇයව කසාද කළා බිරිඳ හෝ සැමියා වෙන්න පුළුවන්. එළියට ගිය කෙනෙක් තවත් විවාහයක් කරගෙන හෝ නැත්තම් සම්බන්ධකමක් ඇති කරගෙන ටික කාලයක් ගිහලා ආපහු ඇවිල්ලා තමන්ගේ පෙර බිරිඳ හෝ සැමියා එක්ක ආපහු එකතු වෙනවා. මේක සාමාන්‍ය දෙයක් මිනිසුන්ට. ඒ කියන්නේ මිනිස්සු හිතනවා දැන් ඒ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවම ගමුකෝ. ඒ ආණ්ඩුවත් එක්ක ඉන්නකොට මුන් හොරකම් කළා, මුන් ළමයි තමයි පුත්තු තමයි ඔක්කොම මේකේ මේ සල්ලි ටික ගත්තේ ඔන්න වගේ ඒවා. දැන් අර JVP කාර්යෝ හදපු කතන්දර ටික. ඒවැ 80%ක් 90ක් තියෙන ඒවා. දැන් ඊට පස්සේ මිනිසුන්ට දැන් ටික ටික තේරුම් යනකොට මේවා අපි පැටලිලා තියෙන හදපු කතන්දර ටිකට තමයි අපි අහුවෙලා ඉන්නේ. අපි තව ටිකක් විමසිල්ලෙන් ඉවසිල්ලෙන් හිටියා නම් රට මීට වැඩිය දියුණු තැනකට අපට ගෙනියන්නට තිබුණා කියලා. ඒ වගේම තමයි හිටපු පාලකයෝ මහින්ද රාජපක්ෂ සහ ඒ වටේ හිටපු සමහර 7-5කට වැඩ නැති නරුමයෝ කරපු වැඩ ටික නවත්ත ගන්න පුළුවන් වුණා නම් මං කියන්නේ මීට වැඩිය හොඳ රටක් අද අපිට තියෙනවා. දැන් ඔබ ඔය ධර්ම අදහසත් එක්ක අපි සාකච්ඡාවේ මුලටම නැවත ආවොත් දැන් මාලිම ආණ්ඩුව යම් විදිහකින් මේ නඩු සම්බන්ධව මේ දවස්වල සතියක් දෙකක් විතර එක දිගට යම් ප්‍රවෘත්ති අපිට මතුවෙනවා. දැන් මේකත් එක්ක මාලිමාව පැත්තෙන් විශේෂයෙන් පොජ්ජන පෙරමුණ පැත්තට නගපු චෝදනාව මේ නඩු හරහා යම් විදිහකින් අතිගරණ ක්‍රියාවලියක් කරා ඔප්පු කරගෙන මේ වංචාව දූෂණයට සම්බන්ධ පිරිස් යම් විදිහකින් ඒ අයට විරුද්ධව තීරණයක් දුන්නොත් අධිකරණය හරහා ජනතාව නැවත එයිද රාජපක්ෂ කඳවුර ගාවට විශේෂයෙන්ම මේ පොජ්ජන පෙරමුණේ කඳවුර ගාවට? මම කියන්නේ ආයමත් මම කියන්නේ ඔය හොරකම් ඒව සම්බන්ධයෙන් මිනිස්සුන්ට තියෙන අදහස ඡන්දයක් වෙනස් කරන්න තරම් අදහසක් නෙමෙයි. මුළු ලෝකෙම එහෙමයි. මුළු ලෝකෙම එහෙමයි. ෆිලිපීනේ මාකෝස්ලා කෝටි ගණන් සල්ලි හොරකම් කළා. ඒ වගේ හොරකම් මේ ලංකාවේ සිද්ධ වෙලා නැහැ ඇත්තටම. ඒ කියන්නේ මාකෝස්ගේ බිරිඳට සපත්තු කුට්ටම්ම දහස් ගාණක් තිබිලා තියෙනවා. ආභරණ, ඇඳුම් පැළඳුම් ඒවා වෙනම කෞතුකාගාරවල දාලා පෙන්නනවා. එයාගේ පුතා ආපහු බලයට එනවා. මිනිසුන්ට ඕක නෙමෙයි ප්‍රශ්නේ. සල්ලි හම්බ කරගන්න පුළුවන් අපිට. හැබැයි අපේ තව වටිනාකම් තියෙනවා. මේ ආණ්ඩුව කෙලව ගත්ත කියලා කිව්වොත් වචනේ ටිකක් නරක වුණාට ඒක තමයි වචනේ. ආගම, සංස්කෘතිය සහ අපේ රටේ මිනිස්සු එදිනදා ජීවිතයේදී එච්චර ගණන් ගත්තේ නැති වුණත් තමන්ගේ විශේෂ අවස්ථාවලදී ඉස්මුදුනෙන් පිළිගත්ත අපේ වටිනාකම් ඒවට පයින් ගැහුවා. ඒ හානිය මිනිසුන්ව ගොඩක් ඩැමේජ් කෙරුවා. රාජපක්ෂලාට ලොකු අවස්ථාවක් හම්බුණා ඒකෙන් ආපහු තමන්ගේ හානි පූර්ණය කරගන්න. ඒ හින්දා මම හිතනවා මිනිස්සු දැන් හිතන්නේ ඔය හොරකම් අරම ඒව නෙමෙයි. ඔය කාව හිරේ දැම්මත් ඒක නෙමෙයි. මිනිසුන්ට ඕනේ අපි යම්කිසි සැනසෙලිදායක විදියකට ජීවත් වුණා මේ රටේ. අපේ පන්සල් පල්ලි කෝවිල් වල වැඩ ටික කෙරුණා. අපේ සංස්කෘතික වැඩ ටික කෙරුණා. අපේ අවුරුද්ද, අපේ වෙසක් එක, අපේ පොසොන් එක. මේවා ඔක්කොටම මුන් ඇවිල්ලා කෙලලා දැම්මා. ඒවා තමයි මිනිසුන්ට වැදගත්. ඉතින් මං හිතනවා නාමල් රාජපක්ෂ මතුවෙමින් එන්නේ නාමල් රාජපක්ෂ දවසින් දවස උඩට යමින් තියෙන්නේ ඔන්න ඔය කාරණා ටික මතයි. ඒගොල්ලෝ හදාගන්න ඕනි ඉදිරියට අවශ්‍ය වැඩපිළිවෙලක්
අර මං කියපු මධ්‍යම පන්තිය තමයි ඒ වැඩ පිළිවෙල බලාපොරොත්තුවෙන් ඉන්නේ. හොඳයි 2024 මින් පෙර බලය ලබා නොගත් පක්ෂයකට අපි විශේෂයෙන්ම ශ්‍රී ලාංකික රජයක් විදිහට වැඩ කරන්න අපි බලය ලබා දුන්නා. දැන් මේ රජය අවුරුද්දකට ආසන්න කාලයක් වැඩ කරමින් ඉන්නේ. සෙසු දේශපාලන පක්ෂත් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර කටයුතු දැන් කරගෙන යනවා. දේශපාලන ඊටාම සියුම් ඊටාම වේගයෙන් සිද්ධ වෙන දේවල් අපිට ලහිලහියේ දැනගන්න පුළුවන් මේ එදිනෙදා ප්‍රවෘත්ති සිදුවීම් එක්ක බලද්දි. අපි ඒ නිසා තමයි මේ සාකච්ඡාව ඔබත් එක්ක ගොන්න ගන්නනේ. බොහොම ස්තුතියි සේපල් මහත්මයා. අද දවසෙත් අපිත් එක්ක එකතු වුණා. අපි නැවත මුණ ගැහෙමු. අපි ආරාධනා කරන ඔබට Inside LK අපේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම අපේ සමාජ මාධ්‍ය පිටු තියෙනවා. Facebook, Instagram, TikTok හරහා follow කරලා තියාගන්න. නැවත මුණ ගැහෙමු. ජය වේවා.